හයි ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම වෝල් එකක් ගෙනාවා. මොකද අද මට විශේෂ දවසක්. විශේෂ දවසක් කීවේ අද මගේ දන්සල දෙන දවස. ඉතින් මම තුන්වෙනියට සංවිධානය කරපු මේ සව් දන්සල දෙන්නේ අද තමයි. පාස හම්පාමාට. ඉතින් සව් දන්සලට හොගලා කට්ටිය වැඩි. ඉතින් මම පොල් කට්ටු ටිකත් සුද්ධ කරලා පොල් කට්ටු ටික වේලෙන්න තිබ්බා. ඉතින් අයියලාගේ අම්මා හොගාලා වැඩ පොල් ගානවා. ඊට පස්සේ අපිට පොල් ගාලා පොල් මදි වුණා. කිරි මිරික ගන්න සම්මායෙත් පොල් දෙවි ගහනවා. ඉතින් ඇත්තටම නැන්දම්මා කියන්න වටින්නේ අම්මා කියන තරම් මට එයා උදව් කරා දන්සලට. ඉතින් ඊට පස්සේ අපි පොඩි කට්ටියට කොඩිය වනන්න මම කොඩියක් හදලා දුන්නා. කොඩියක් මහන ගමන් තමයි මම ඉන්නේ. ඉතින් ජීවිතේ සතුට කට්ටිය එක එක ආකාරව හොයනවා. සමහරක් කට්ටිය ට්‍රිප් ගිහිල්ලා ට්‍රැවල් කරලා සතුට හොයනවා. සමහරක් කට්ටිය එයාලා ආස කරන දේවල් කරලා සතුට හොයනවා. සමහරක් කට්ටිය ධර්මයට ඇබ්බැහි වෙලා පින් දහම් කරලා සතුට හොයනවා. ඉතින් එක එක විදිහවලට කට්ටිය ජීවිතේ සතුට හොයනවා. ඉතින් මගේ ජීවිතේ මම ගොඩක් සතුට වෙන්නේ මේ පින දහම අනුවම තමයි. මම ඒ තරම් පිනට දහමට හරින ලැබී. ඉතින් මට උදව්වට මේ දෙන්නත් ආවා මේ කෝල්ඩු ටිකක් කපා ගන්න. පේනවනේ එයාලා පොලිමට එන්න දෙපැත්තේ කණු හිටවනවා. ඉතින් එයාලා මට ගොඩාක් උදව් කරා. චූටි වුණාට පුංචි ළමයි වුණාට ගොඩක් උදව් කරා. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ සවදන්සලේ වැඩේ සාර්ථක කරගන්න ලැබෙන එක ගැන. ඉතින් කට්ටිය ගොඩක් ඇවිල්ලා පොල් ගාලා කිරිමිරි කළා. සව් එක හදන්න ගොඩක් උදව් කරා. ඉතින් දැන් සව් එක පැහෙන ගමන් තමයි තියෙන්නේ. කිරිත් ඇත්තටම ගාන්න තිබ්බා. හරිම රසයි. ගොඩක් රසට ආවා. ඉතින් අපි දන්සල පටන් ගන්න තියෙන්නේ හවස 5:00ට. නමුත් අපි සව් එක හදන්න ගත්තේ 3:00ට විතර. ඒ හින්දා ටිකක් සව් එක ඝන වෙන්න ගත්තා. මේ මොකද 5:00ට දෙන හින්දා ඒක සව් එක එන්න ඝන වුණා. ඉතින් අපි පස්සේ ආයෙත් කිරි මිරි කරලා දාලා තමයි සව් එක ගත්තේ. ඉතින් ඔන්න අපි සව් එක දෙන්න පටන් ගත්තා. ඉතින් ගොඩාක් කට්ටිය ආවා. ගොඩක් කට්ටිය මාව වර්ණනා කරා. ඉතින් එයාලගේ වර්ණනාව එයාලගේ සතුට මගේ සතුට තමයි. ඉතින් මම පුංචි තෝරණකුත් ගැහුවා මට පුළුවන් විදියට. ඒක නම් මගේ පළවෙනි තෝරණ. ඉතින් ඒ තෝරණයටත් ගොඩාක් කට්ටිය වර්ණනා කරා. ඉතින් පේනවනේ එයාලා කොඩි වනනවා පොල් කටුත් ඒ අරගෙන. ඉතින් ඇත්තටම මම හිතුවට වඩා හොඳට සව් දන්සල වුණා. සමහරක් වෙලාවට මට හිතුණා මට උදව් කරගන්න මට මේක කරගන්න බැරි වේද කියලා. නමුත් ඇත්තටම කට්ටිය ගොඩක් උදව් කරා. ශ්‍රමයෙන්ද එතකොට සල්ලි වලින් සව් වලින් ගොඩාක් කට්ටිය උදව් කරා. ඉතින් මට ඇත්තටම සතුටුයි. මම නුවර ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා ඉතින් අලුත් ජීවිතයක් වගේම පිටගමක ඉඳලා තවත් ගමකට ගිහින් මේ වගේ සහයෝගයෙන් මේ වගේ වැඩක් කරන්න මට මෙච්චර සහය දුන්නා කියන එක ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් අපි සව් දන්සල දෙන්න තීරණය කරලා තිබ්බේ ගමේ. ඉතින් ගමේ දුන්නට පස්සේ ගමේ කට්ටිය ඇවිල්ලා ගියාට පස්සේ එන ප්‍රවණතාවය අඩු වෙන්න ගත්තා. ඒ හින්දා මම එයාලත් එක්ක මහපාරට ගිහින් කොඩියක් වනන්න ගත්තා. එයාලගේ සතුට දැක්කම මම එයාලගේ ලෝකෙට යනවා වගේ. ඉතින් අද මගේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි.